හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද වීඩියෝ කතා කරන්නේ Honor X6A කියන ඩිවයිස් එක ගැන පොඩි විස්තරයක්. ඉතින් මේ වීඩියෝ එකේ අන්බොක්සින් පාර්ට් එකක් හෝ රිවිව් පාර්ට් එකක් නේ. ඉතින් ඩිවයිස් එක ගැන පොඩි විස්තරයක් තමයි දෙන්න යන්නේ. මුලින්ම අපි ඩිවයිස් එකේ සෙන්සර්ස් ගැන කතා කරගොත් ඉතින් සයිඩ් මවුන්ට් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් තියෙනවා. ඒ වගේම ප්‍රොක්සිමිටි එක තියෙනවා, ගයිඩ් එක තියෙනවා, ඒ වගේම ඇක්සලරෝමීටර් එක තියෙනවා. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් ස්කයි බ්ලූ සහ බ්ලැක් කියන කලර්ස් දෙකෙන්. ඒ වගේම බොඩි එක ගැන කතා කරොත් බොඩි එක ග්‍රෑම් 188යි ඩිවයිස් එකේ බර. ඉතින් ඒ වගේම ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් ඩිස්ප්ලේ එක TFT LCD 90Hz ඩිස්ප්ලේ එකක්. අඟල් 6.56ක ඩිස්ප්ලේ එකක්. ඒ වගේම ඩිස්ප්ලේ රෙසලූෂන් එක පික්සල් 720x1912යි. ඒ වගේම මේකේ OS එක ගැන කතා කරොත් Magic UI 7.1 ඒ කියන්නේ Android 13 වල බේස් වුනේ. ඒ වගේම chipset එක MediaTek Helio G36 12 nanometer chip එක. GPU එක Power VR GE 8320 කියන GPU එක. ඒ වගේම memory ගැන කතා කරොත් 4GB RAM එකක් එනවා. ඒ වගේම තව මේක 4GB extend කරගන්න පුළුවන්. ඒ වගේම 128GB storage එකක් එනවා. ඉතින් ඔයාලට මේක 1TB දක්වා වැඩි කරගන්න පුළුවන් microSD card එකක් කරා. අපි දැන් කැමරාව ගැන කතා කරමු. ඉතින් කැමරාව ගැන කතා කරද්දී පළවෙනි කැමරාව මෙගාපික්සල් 50ක wide lens එකක් තියෙනවා. aperture එක 1.8. ඒ වගේම 2 megapixel macro camera එකක් තියෙනවා. ඒ වගේම 2 megapixel depth camera එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් 1080p 30 fps record කරන්න පුළුවන් main කැමරාවෙන්. selfie cam එක ගැන ගත්තොත් selfie camera megapixel 5ක 2.2 aperture එකක් කියන wide camera එකක්. ඒකෙන් ඔයාලට 1080p 30 fps record කරන්න පුළුවන්. ඉතින් මේකට bluetooth support කරන GPS radio USB ඔක්කොම support කරන. ඉතින් මේකේ type C port එකක් එන්නේ. ඒ වගේම battery එක ගැන කතා කරාම battery එක milliampere 5200ක battery එකක්. ඉතින් ඔයාලට මේක charge කරන්න 22.5 watt wire charging එකක් ගන්න. ඉතින් 131ක් විනාඩි 20ක් ඇතුළත charge කරගන්න පුළුවන්. ඕකේ, ඩිවයිස් එකේ features ගැන කතා කරොත් කලින් විස්තරම තමයි. ඉතින් milliampere 5200ක battery එකක්, 128GB storage එකක්, 50 megapixel triple AI camera system එකක් තමයි එන්නේ. ඉතින් refresh rate එක 90Hz smooth high comfort display එකක් එන්නේ. ඒ වගේම මේ ඩිවයිස් එක වාට විනාඩි 20ක් ඇතුළත 131ක් charge කරගන්නවා. ඉතින් 22.5 Honor Supercharger එකද. ඉතින් Honor Supercharge 6 එක එන්නේ. ඒ වගේම මේ ඩිවයිස් එකට ඔයාලට photos 28000ක්, songs 11000ක් සහ movies 100ක් ඔයාලට මේක add කරගන්න පුළුවන්. ඉතින් මේක base වෙලා තියෙන්නේ Magic OS 7.1 මත. ඉතින් power button test ලක්ෂ දෙකක් කරලා තියෙනවා. ඉතින් Honor X6A device එක ඉතින් low budget device වුණා නම් මේක ඉතින් හොඳ device එකක්. මේකේ price එක එන්නේ රුපියල් 49999. ඉතින් ඔයාලට මේකේ colors දෙකක් එනවා. මම කලින් කිව්වා වගේ black එක සහ blue එක. ඉතින් ඔය තමයි boys Honor X6A device එක ගැන මට කියන්න තියෙන්නේ. ඉතින් මේ device එක ගැන මාත් හොයලා බැලුවා. අපිට දැනට boys මේ device ගෙනල්ලා ඒක unbox කරලා review කරන්න තාම අවස්ථාවක් නැහැ. ඉතින් අපි ඉදිරියේදී ඒ part එක add කරනවා. ඉතින් වීඩියෝ එක like එකක් දාන්න, share පාරක් දාන්න, channel එක subscribe කරලා set කරන්න. තවත් තව දෙයක් හම්බෙමු. bye BS.